තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. අද දවසේ ගෙනෙන්නේ උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය. මහා කරුණාවෙන් බිඳක්. බුද්ධෝහං බුද්දයිස්සාමි. මුත්තෝහං මෝචේ පරේ. තින්නෝහං තාරයිස්සාමි. සංසාරෝගා මහබ්බය. මම පළමුවෙන්ම ලෝතර බුදු වී මේ ලෝක සත්වයන්ට මේ ධර්මය අවබෝධ කරන්නෙමි. මේ සංසාර සාගරයෙන් මම ඈතර වෙලා අනෙක් සත්වයන්ද අත මුදවා ගන්නෙමි. මහා සාගරයෙන් මම ඈතර වෙලා අන් අයද ඈතර කරවන්නෙමි කියන ඒ මහා කරුණා සිතුවිල්ල ඇති වුණේ මහා රළ ගෙඩි පෙරලෙන මහා මුහුද මැද සිට තමන්ගේ මව කරේ තියාගෙන මෙගොඩට පීනපු දවසකය. අප ගෞතම බුදුන් වහන්සේට මෙම භද්‍ර කල්පයට 20 අසංඛේය කල්ප ලක්ෂයකට පෙර නන්ද නම් වූ අසංඛයෙහි ලොව පහළ වූ බ්‍රහ්මදේව බුදුන් පාමුල අතිදේව නම් රජව සිට බුදුන් වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ ලෝතුරු මහා පියුම් තුනක් සමගින් නොයෙක් රුවනින් බුදුන් පුදා ලෝතුරා බුදු වෙම්වායි සිතින් සිතා එතැන් පටන් මනෝප්‍රණීයදිය සප්ත අසංඛය තුල ලොව පහළ වූ 1,25,000ක් බුදුන් දකිමින් මනෝප්‍රනිධානය මස්තක් ප්‍රාප්ත කර ගත්හ. එසේම මෙම භද්‍ර කල්පයට කෙලෙසා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සර්ව භද්‍ර අසංඛේය ලොව පහළ වී සිටි ගෞතම බුදුන් දවස සාගර නම් සක්විති රජවරත් සඳුනෙන් ප්‍රාසාද ලක්ෂයක් කොට බුදුන් පුදා නුඹ වහන්සේ මෙන්ම බුදුන් සූවිසි අසංඛේය සත්වයන් සසර බන්ධනයෙන් මුදවමි වචනයෙන් ප්‍රකාශ කොට නවාසංඛේය කල්පලක්ෂයක් තුළ පහළ වූ 3,80,000ක් බුදුන් දකිමින් 87,000ක් බුදුන් දකිමින් වාග් ප්‍රනිධානය මුදුන්පත් කළහ. මෙසේ ලෝල සංඛීය කල්ප ලක්ෂයක් තුළ පහළ වූ 5,12,000ක් බුදුන් දකිමින් මහදන් පවත්වා මනෝ වාග් පාරමී ඇති බෝසතුන්ට පළමු නියත විවරණය දීපංකර බුදුන් පාදමුලෙහි ලැබිණි. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කොට නියත විවරණ ලැබීමට සුදුස්සෙක් වන්නේ මනුෂ්‍ය භවයක් ලබා තිබෙන කෙනෙක්ය. එසේම ඔහු පිරිමියෙකු විය යුතුය. එම ආත්ම භවයෙහි වුව රහත් වීමට හේතු සම්පත් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේ නමක් සියසින් දැක ගැනීමට තරම් භාග්‍ය සම්පන්න විය යුතුය. පැවිදි වී සිටිය යුතුය. අෂ්ට සමාපatti උපදවාගත් ධ්‍යානලාභී කෙනෙකුන් විය යුතුය. ජීවමාන බුදුරජාණන් වහන්සේට තම ජීවිතය උව පුදන්නට තරම් ශක්තියක් තිබෙන කෙනෙක් විය යුතුය. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා ධර්ම පූර්ණය කිරීමෙන් මහත් කැපවීමක් හා ධෛර්යයක් තිබෙන කෙනෙක් විය යුතුය. බුද්ධත්වයේ කෙරෙහිම බැඳුණු සිත ඇතිව කටයුතු කරන කෙනෙක් විය යුතුය. පාරමිතා පුරන්නවුන් බාහිර වස්තුව දන් දීම ප්‍රමාණ නොවේය. ඒ ලබනු කැමැතියන් විසින් අමුදරුවන්ද ලේ මස් ආදී ශරීර අවයවයන්ද ජීවිතයද පරිත්‍යාග කළ යුතුය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක් මෙසේය. මෙම දහම් පණිවිඩයේ ඉතිරි කොටස තවත්
දහම් පණිවිඩයකින් බලාපොරොත්තු වන්නෝ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි.